සරණයි සියලු දෙනාටම අපේ ලොකු හඳුරන් වහන්සේගේ පාද නමස්කාර පූර්වක අවසර දෙනවා. මගේ ආදරණීය ආචාර්ය මණ්ඩලයේද ආදරණීය දෙමව්පියනි මගේ ආදරණීය දුවේ පුතේ කතාවක් කරන්න ඉස්සර වෙලා මම ප්‍රදයක් කියන්න තියෙනවා. අද උදේ 7 වෙනකොට ඇවිල්ලා මාත් එක්ක අපේ හඳුරෝ දැක්කා. මාත් එක්ක දහම් පාසලේ සේලුම පන්සල අතුගාලා නඩු විසිරලා සමගිය සහයෝගයෙන් වැඩ කෙරුවා දරුවෝ පිරිසක්. ඒ පිරිසට මම හෘදයාංගයෙන් ස්තුති පුද කරනවා පුතේ. ඔහොම වෙනකොට අපිට අපි හරියටම 7:35 වෙනකොට අද දහම් පාසල පටන් ගත්තා නේද? සතුටක් නැද්ද? සතුටුයි. අපි ඔක්කොම එකතු වෙලා මිදුල අතුගාලා නඩු විසිරලා නේ. අරයට තියෙන්නේ මෙයාට තියෙන්නේ කියලා කවුරුත් හිතුවේ නැහැ. හැමෝම එකතු වෙලා 7:00 වෙනකොට අපි සියලු වැඩ කටයුතු අවසන් කරලා ලබන ඉරිදත් එහෙම කරමු. මමත් උදේ ගෙනවා අපි ඔක්කොම එකතු වෙලා අතු ගාලා 7:00 පන්සල මේ දහම් පාසලේ වැඩ ආරම්භ කරමු. ඒකට මම ඔයාලට ස්තුතිය පුද කරනවා පින් අනුමෝදනා කරනවා. ඒ වගේම තමයි පුතේ මම කතාවක් කියනවා ඔයාලා අහලා තියෙනවා අයින්ස්ටයින් ගැන. අහලා තියෙනවද? අයින්ස්ටයින් කියන්නේ කවුද? ලෝකයේ විද්‍යාඥයෙක්. මෙන්න මේ අයින්ස්ටයින් දවසක් ළමයි සමූහයකට 9 වරක් චක්‍රය ලියනවලු. 9 වරක් 1 9යි 9 වරක් 2 18යි 9 වරක් 27යි කියලා දැන් 10ට එනකම් 9ට එනකම් 9 වරක් 9 81යි කියලා ලියලා මෙයා ලිව්වලු 9 වරක් 10 91යි කියලා. හරිද? 9 වරක් 10 91යි කියලා ලිව්වලු කවුද ලිව්වේ? අයින්ස්ටයින්. ඊට පස්සේ මේ ළමයි හයියෙන් අප්පුඩි ගහලා හයියෙන් hina වුණාලු. මොකද කරලා තියෙන්නේ? හයියෙන් hina වුණාලු. අපෝ මෙයා හොඳට ඉගෙනගෙන ගන්න කියන කෙනෙක් මෙයාටත් වැරදිලා 9 වරක් 10 91 නෙවෙයිනේ 9 වරක් 10 90යි කියලා. ඊට පස්සේ අර අයින්ස්ටයින් විද්‍යාඥයා කියනවලු ඔව් මට වැරදුණා කියලා ඔයාලා හිතනවා ඇති. නෑ මම ඒක වැරදුයි හිතලා. මට එකේ ඉඳන් 9ට ලියමු මට 10 ලියා ගන්න බැරිද? පුළුවන්. නමුත් මම ඒක ලියුවේ හිතලා. මොකද අද කට්ටිය බලන්නේ අර එකේ ඉඳන් 9ට ලියපු හරි දේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ පුතේ. සාමාන්‍ය එහෙම තමයි අද සමාජයේ. හොඳ වැඩ කරන මිනිස්සුන්ට හොඳ දෙයක් කියන මිනිස්සුන්ට ඒ මිනිස්සු වගේ කරන්නේ නැහැ. හැබැයි කාට හරි එකක් වැරදුනොත් එතන hina වෙන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඒ වැරද්ද ගැන කතා කරන මිනිස්සු ගොඩාක් ඉන්නවා. එහෙම නේද? ඔව් අපිට වැරදුනත් අපේ ගෙදර වුණත් අපි ගොඩාක් හොඳ දේ කරලා එක දෙයක් අපිට වැරදුනොත් අර හොඳ කරපු ඔක්කොම ඉවර වෙනවා. අර එක දේ ගැන තමයි කට්ටිය මතු කරන්නේ. එහෙම නේද? ඊට මේ අයින්ස්ටයින් විද්‍යාඥයා කියනවා කවදාවත් හොඳ ගොඩාක් කරලා එක වැරද්දක් උන කෙනාව මොකද කරන්නේ? සමාජයේ පිළිකුල් කරන්න එපාලු. ඒ කියන්නේ සමාජය වැරදි කරුවෙක් බවට පත් කරන්න එපාලු. ඇයි? එයා ගොඩාක් හොඳ කරලා තියෙන කෙනෙක්. එයාට අර වැරද්ද පෙන්වන සමාජය ඒ වැරද්ද හදාගන්න දෙන්න පුළුවන්. එහෙම නේද? අපිත් එහෙමනේ. ඒ හින්දා මම ඔයාලට කියන්නේ රත්තරන් දෙවියන් පුතේ අපි ගොඩක් වැරදි වෙනවා. නමුත් අපි ඒක හැමදාම කරොත් අපි වැඩක් නෑ. නේද මනුති? අපි හැමදාම ඒක කරොත් වැඩක් වෙන්නේ නෑ. අපි වැරදි හදාගන්න ඕනේ. නේද? මොකද අපේ වෙන වැරදි අපි හදාගන්න ඕනේ. අපි ලෝකයේ දිහා බලන්න ඕනේ. අපිට හැමෝටම තව කෙනෙක් වෙන්න බෑ. නේ සමහර අය ගණිතයට දක්ෂයි. සමහර අය විද්‍යාවට දක්ෂයි. සමහර අය ඊට වඩා සිංහලවට දක්ෂයි. ඔයාලා අහලා තියෙනවද? කැලණි විශ්වවිද්‍යාලයේ හිටිය තිස්ස අත්තනායක කියලා මහාචාර්යවරයෙක්. මේ මහාචාර්යවරයාට ගණන් බෑලු. කොට්ටෝල් පොතක් දකින්නකොටත් එක්ක ඔළුව රිදෙනවලු. ගණන් ටීචර් පන්තියට එනකොට ඔළුව රිදෙනවලු. ගණන් සර් අඳින්නේ කොටු සර්ට්ලු. ගණන් සර් කොටු සර්ට් එක ඇඳගෙන යනකොටත් එක්ක මෙයා පන්තියේ යනවලු. සමහර දවස්වල ගණන් පීරියඩ් එක කට් කරනවලු. ඒ කියන්නේ එයාට ගණන් එපාම වුණාලු. කොහොමද නැති පින් දැනකට ගණන් වලට ඉස්සෙල්ලත් හම්බ වුණාලු. නමුත් එයා සිංහල විෂය ගැන මහාචාර්යවරයෙක්. නේ? සිංහල විෂය ගැන මහාචාර්යවරයෙක්. ඒ කියන්නේ එයාට ගණන් බැරි වුණාට එයා සිංහල වලින් දක්ෂයි. ඒ හින්දා පුතේ ඔයාලා ළඟ කුමක් හෝ දක්ෂතාවයක් තියෙනවා. මොකද්ද? කුමක් හෝ විෂයක් පිළිබඳව කුමක් හෝ දක්ෂතාවයක් තියෙනවා. ඒ නිසානේ අරයට නගන්න පුළුවන් මට බෑනේ මට ඉගෙන ගන්න බෑනේ එයා තමා ගණන් වලට වැඩි. එහෙම හිතන්න
එපා. කවදාවත් එහෙම හිතන්න යන්න එපා. මොකද කරන්න ඕනේ? අපේ දක්ෂතාවය අපි හඳුනා ගන්න ඕනේ නේ. මම දක්ෂ මොකටද? මම වැඩිම ලකුණු ගන්නේ මොන විෂයටද? මම ඒ විෂයත් එක්ක තමයි මගේ ලෝකය හදා ගන්න ඕනේ. එතකොට අපිට යන්න පුළුවන් තැන බොහෝ තියෙනවා. දැන් සිංහල එයා සිංහල විෂය ගැන හොඳ ඉගෙන ගත්තු හින්දා එයා කැලණි විශ්වවිද්‍යාලයේ සිංහල කතිකාචාර්යවරයෙක් බඩපත් වුණා. ගණන් බෑ කියලා මම සයන්ස් කරන්න ඕනේ මම මැත්ස් කරන්න කරලා හිටියේ නම් එයාට පුළුවන් මේ ලෝකෙට යන්න. බෑ. එයා ඊට පස්සේ අවසානයේ ලෝකයේ ප්‍රසිද්ධ නේ ලෝකයේ ප්‍රසිද්ධ කතිකාචාර්යවරයෙක්. ඔයාලා කවුරුත් එක්ක ගන්න 38 දැන් නම් මිය ගිහිල්ලා. හැබැයි එයාගේ වටිනාකම හරිම ඉහළයි. වටිනාකම හරි ඉහළ. ඒ හින්දා මම ඔයාලට කියන්නේ පුතේ ලෝකය දිනන්න අපිට අපි ළඟ දක්ෂතාවයක් තියෙනවා. ඒ දක්ෂතාවය හඳුනා ගන්න තව කෙනෙක් දිහා බලලා එයා වෙන්න යන්න එපා. එයා වෙන්න බෑ අපට. නේද? අපි වෙන්න ඕනේ අපට ඕන විදිහට. එහෙම නේද? අපි හදා ගන්න ඕනේ අපේ ලෝකේ අපට ඕන විදිහට. තව කෙනෙකුට ඕන විදිහට හදන්න ගියොත් අපිට ලෝකේ කවදාවත් හදන්නත් බෑ. දිනන්නත් බෑ. ඒ නිසා මම ඔයාලගේ ඉල්ලා ඉන්නේ ඔයාලගේ දක්ෂතාවය හඳුනා ගන්න. ඒ පස්සේ ඒක හඳුනාගෙන ඒකට මහන්සි වෙන්න, ඒකට උනන්දු වෙන්න උත්සාහ කරන්න. ඒක ඔයාලා ගමන ඔයාලට යන්න පුළුවන්. මම මෙතන ඉල්ලනවා සුංචි දුවල පුතාලගේ මෙතෙන්ට ආවම පුතේ ලැජ්ජා බය දෙක නැති කරගන්න ඕනේ. මොකද ඊයේ දැන් හොඳට හිටපු ළමයි අද කතා කරගෙන නඩනවා. ඇයි අදන්නේ? අම්මලා ඉන්නකොට අම්මලාට පේන්න තමයි අපේ දක්ෂතාව පෙන්වන්න ඕනේ. නේ? එතකොටනේ අපිට ගෙදර ගිහලා තේකි හම්බ වෙන්නේ. දැන් මෙතන ඇවිල්ලා කතා කරනකොට ඇඬුවා නම් තෑගි දෙනවා දැම්මා ගිහිල්ලා. නෑ. ඔබ කතා කරුවේ නෑ. අඬ දෙගෙන ගිහලා අම්මා මොකද කරන්නේ? බනිනවා. ලස්සනට කිව්වහම තෑග්ගක් හම්බ වෙනවා. ප්‍රශංසා කරනවා. නේ? අපි වගේ කරනවා. ඒකට නේද ඔයාලා ආසා? නේ? අප්පුඩි ගහනකොට කොටසක් අය හරිය කැමති. එහෙම නේද? ඒ හින්දා අපි අපේ ලෝකය හදාගමු. අපේ වෙන වැරදි අඩු කරගමු. අපි දහම් පාසලෙන් ඒ දේ කරන්න උත්සාහ කරමු. හැමෝම හැම දෙයක්ම මෙතෙන් ඇවිල්ලා කතාවක් ගීතයක් මොකක් හරි වචන පහක් හරි ගමන් ඇවිල්ලා කතා කරන්න පුරුදෙන්න පුතේ. ඔයාලගේ වේදිකාව මෙතනින් තමයි හදාගන්න ඕනේ. මෙතන හදාගන්න කෙනාට සමකෝලය නැති වෙනවා. මේ ස්ටේජ් එකට නැගිලා මේ කට්ටියකින් අවසර අරගෙන වචන පහක් කතා කරනවා කියන්නේ එයා හරි පෞරුෂමත්. මම නම් දකින්නේ එච්චරයි. ඒක ලෝකයේ දිනන්න තියෙන අදිතාලම තමයි මේ. හොඳම තැන තමයි මෙතන. ඒ හින්දා ඔයාලා හැමෝගෙම එහාට මෙහාට වෙන්න බෑ මට බෑ මම දන්නේ. ඒක කියන්න එපා. නෙගටිව් වෙන්න එපා. පොසිටිව් වෙන්න ඕනේ. ඇක්ටිව් වෙන්න ඕනේ. දරුවෙක් වුණාම ක්‍රියාශීලී වෙන්න ඕනේ. පුළුවන් තරම්. අපි මේක කරමු. අපි මේක කරමු ටීචර්. වැරදුනත් අපි කරලා බලමු. මේක හරියන්න පුළුවන්. අපි එකක් කරනකොට අනේ ඒක හරි ගියේ නෑ ලස්සනට කරුවේ නෑ. ඔන්න ඔය දාලා ඉන්න කියලා කිව්වොත් අපිට ලෝකෙ දිනන්න බෑ. ඒ හින්දා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා තමන්ට දෙන වගකීම තමන් හරියට කරන්න. තව කෙනෙක් දිහා බලන්නේ නැතුව තමන්ගේ අභියෝගය තමන් බාර ගන්න. ඒ හින්දා සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම